ඊයේ වීඩියෝ එකක් අරගෙන ආවා මම මෙන්න මේ පර්ස් එක මහන්න කියලා දෙනවා කියලා. ඉතින් ඔයගලන්ට බිස්නස් එකක් විදියට හරි එහෙම නැත්නම් තමන්ගේ පාවිච්චියට හරි මෙන්න මේ වගේ දෙයක් මහගන්න පුළුවන් මම මේ දෙන මෙෂර්මන්ට්ස් වලට. ඉතින් මේකේ මම අරගෙන තියෙනවා ෆැබ්‍රික් මැච් කරලා අරගෙන තියෙන්නේ පාට දෙකකින්. ඉතින් ඒ විදියට හරි එහෙම නැත්නම් ඔයාලට කැමති විදියකට ඒ කියන්නේ එකම කලර් එකකින් හරි මේ පර්ස් එක මේ විදියට මහගන්න පුළුවන්. ඩෙනිම් එහෙම නැත්නම් කොටන් එහෙම නැත්නම් රෙක්සින් වලින් උනත් මහගන්න පුළුවන්. ඉතින් මේකට මම ඝනකම තියෙන ස්පොන්ජ් ෂීට් එකක් දාලා තමයි මහන්නේ. ඒ වගේම ලයිනින් එකක්. ඉතින් ලයිනින් වලට කැම්බරෙල් අරන් තියෙනවා. ස්පොන්ජ් එකක් දාලා ෆැබ්‍රික් එක දාලා මෙන්න මේ විදියට ක්විල්ට් කරලා මහගෙන තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් සෙන්ටිමීටර් 27යි 19යි කියන ප්‍රමාණයට කොටස් දෙකක් මේ විදියට ස්පොන්ජ් ලයිනින් ෆැබ්‍රික් තුනම තියලා ක්විල්ට් කරලා අරගන්න. ඒත් එකම මෙන්න මේ ෂිපර් එක නම්බර 5 එකෙන් ගන්න චිපර් කොටසක් සෙන්ටිමීටර් 27ට. ඉතින් මුලින්ම මෙන්න මේ විදියට තියලා මහගෙන ඊපස්සේ මේක අනිත් පැත්ත හරවලා අපි මේ විදියට අවුට්ලයින් කරගන්න ඕන. ඊපස්සේ අපි අනිත් කොටසත් මෙන්න මේ විදියට අරගෙන චිපර් එක මේ පැත්තට හරවලා මහගන්න. කලින් මෙහුවා වගේමයි මහල ඉවර වෙලා නැවතත් මේක අවුට්ලයින් කරගන්න ඕන. මෙන්න මේ විදියට හරවගෙන මේ කොටසත් මෙතනින් අවුට්ලයින් කරගන්න. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපි මේකට චිපර් හෙඩ් එකක් දානවා. චිපර් හෙඩ් එක නම්බර 5 මම කලින් කිව්වා චිපර් එක නම්බර 5 කියලා. ඉතින් මේ විදිහට චිපර් එක දාගත්තට පස්සේ චිපර් හෙඩ් එක දාගත්තට පස්සේ මෙන්න මේ වගේ කොටසක් ඕන වෙනවා. සෙන්ටිමීටර් 30යි සෙන්ටිමීටර් 7යි ප්‍රමාණයට. ඉතින් මේක දාන්නේ අපි පර්ස් එක අපි සාමාන්‍යයෙන් අතේ එල්ල ගන්න වගේ පාවිච්චි කරන ලූප් එකක් විදිහට මහගන්න. ඉතින් මම මේ පෙන්න විදිහට ඒ කොටසත් මහගෙන මෙන්න මේ පැති 4 මේ කියන්නේ මේ මුළු 4 සෙන්ටිමීටර් මම මේක දාලා තියෙන මෙෂර්මන්ට් එක සෙන්ටිමීටර් 2.5ට එන විදියට කොටස් 4ක්. ඒ කියන්නේ මුළු 4ෙන්ම කොටුවට මේ විදියට කපා ගන්න. එහෙම කපන්නේ මේ පර්ස් එකේ මුල්ල හදා ගන්න ඕනේ නිසා. ඒ කියන්නේ අඩිය හදා ගන්න ඕන නිසා තමයි මේ විදියට කපන්නේ. ඔයාලට ලේසි එක පැත්තක් මාක් කරලා ඒක කපලා ඉවර වෙලා ඊට පස්සේ මේ විදියට නවලා අනිත් තුන් පැත්තම කපා ගන්න පුළුවන්. මේ විදියට තමයි මුළු 4ම කපා ගත්තට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට සයිඩ් එක මහගන්න. සයිඩ් මහගනිද්දී මෙන්න මේ විදිහට ෂිපර් එක ළඟ හරියටම තියාගන්න. මොකද උස කොට එන්න පුළුවන් දෙපැත්තට. ඒක නිසා මෙන්න මේ විදිහට අල්ලලා මහගන්න. මේ අඩිය යටින් තියෙන පැත්තත් මහගන්න. මේ තුන් පැත්ත මහගත්තට පස්සේ අපි මේකට ඒ කියන්නේ මේ මැහුම් පේන නිසා පයිපින් එකක් පාවිච්චි කරනවා. ඉතින් ඔයාලා ගත්ත කැම්බරෙල්ලා එකකින් හරි එහෙම නැත්නම් වෙන කලයකින් හරි ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට පොඩි පටි කපලා ඒක පයිපින් කරගන්න. ඉතින් මේ තුන් පැත්තම පයිපින් කරන්න ඕන. මෙන්න මේ විදිහට තමයි පයිපින් කරගත්තට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ මුල්ල හදාගන්න මෙන්න මේ විදිහට නවලා. දෙපැත්තම මේ විදිහට මහගත්තට පස්සේ ඒ කොටස් දෙකත් අපි කලින් වගේම පයිපින් කරගන්න. මෙන්න මේ විදිහට තමයි පර්ස් එක මහලා ඉවරුනාට පස්සේ කන පිට පැත්තෙන් තියෙන්නේ. දැන් අපි මේක මේ විදිහට හරව ගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට කට් පීස් වගේ අරගෙන මහන්නත් පුළුවන්. මේකේ මම දීලා තියෙන මෙෂර්මන්ට් එක ප්‍රමාණයට ඔයාලට රෙදි කෑලි මූට්ටු කරලා ඒ කොටස් දෙක හදාගෙන මහන්නත් පුළුවන්. කලින් කිව්වා වගේ තනි රෙද්දකින්ම පළු දෙක කපලා අරගෙන මහන්නත් පුළුවන්. ස්පොන්ජ් එකක් වෙනුවට ඉව ෂීට් එකක් වගේ දාලා මහන්නත් පුළුවන්. ඉතින් මම මේකට දැන් මේ ස්පොන්ජ් ෂීට් එකක් කිව්ව ස්පොන්ජ් එකෙන් කපලා තමයි දාලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ වලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. නැවතත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් අපිව ෆලෝ කරලා තියාගන්න.